ඔන්න අවුරුදු 20ක් තියෙනවා ප්‍රතිඵලක් තියෙනවා ළමයිත් ඉන්නවා හරිද ඔක්කොම තියෙනවා හරිද මටත් ළමයික් ඉන්නවා හරිද තව ළමයික් වුණා අදලා පෙන්නන්න හරිද ඔතෙන්ටිකේෂන් කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම එකපාරට ඔයා යාළුවෙක්ගේ ෆෝන් එක අරගෙන ඉවරලා දානවා ස්ටේටස් එකක් මම කොල්ලොන්ට කැමතියි කියලා ඒක කිව්වා කොටුවක් මොකද්ද තියෙන්නේ විතර කියලා ඒ කොටුව මං කිව්වා අර බට්ට පයිද්දන මෙහෙම දාලා ඉවරලා ගිහිල්ලා ඔහම ඩුඩ්ඩුක් ගාලා අන්තිමේකින් හැරලා එන්නේ ආපහු ඊට කලින් කොටුව මේ තියෙන්නේ මේ එක තේින්ගක් තියෙනවා උන් බැකෝ ගත්තා අපි මෙහෙම ගත්තා හරිද අර දැක්කද අර පොඩි එකේ බණ කියන දැක්කද උඹට අයින් දෙනවා උගේ අයින් ගහන්න දෙනවා උඩ දාලා ඉවරලා හරිද රයිට් සමහර ඉන්න කෙල්ලෝ එහෙම නාඩි වැටුණා නම් ඇති හා කියනවා මට මූණට හම්බෙන්න උඹට ගහනවා කන පැලෙන්න කැට හරිද ඔයාලා අහලා තියෙන කතාවක් එල්ලෙන්න සියල්ල රඹුටන් නොවේ කියලා එක දත්තයක් තිබ්බනම් ඇති තීරණයක් ගන්න ඔයා අම්මට කියනවා අම්මා අහනවා ලකුණු කීයද මැස් වලට ඔයා කියනවා 10යි අම්මා හිතනවා උඹව හැදුවට වැඩිය හොඳයි බූරුවෙක් හැදුවා නම් කියලා ළමයි එක කියන්නේ මට බයින් ළමයි එක රණ්ඩුත් වෙලා ඔක්කොම කරලා ප්‍රතිඵලාවට පස්සේ වෙන පන්තියකට තමයි තමන් ගියේ කියලා කියන ළමයෙක් ඉන්නවා අපි හිතමු මට හිතෙනවා ඒ ළමයාට බෙල්ලෙන් අල්ලලා හොම්බටයි එතකොට මං තප්පරයක් ගත වෙන කාලය තුලදී ඒ ළමයාට බෙල්ලෙන් අල්ලලා හොම්බට දෙකක් කන්නොත් අපි කියලා කියනවා හර්ට්ස් දෙකයි කියලා ඔයා අන්තර්ජාලයේ ගිහිල්ලා එක එක ඒවා බලනකොට ඔයා කාමරේ දොර වහගෙන හිටියට ඔයා විතරක් නෙමෙයි ඉන්නේ තේරුණා නේද රෙකමෙන්ඩර් සිස්ටම්ස් ඉන්නවා ඒගොල්ලෝ ඔයා දිහා බලාගෙන ඉන්නේ හරිනේ